දන්න ඕනේ මම රතු ඇපල් කන්න ආසයි කියලා. මේවා හරිම රසයි. මං කැලේ ජීවත් වුණ කාලෙදිත් වැඩිපුරම කෑවේ මේවා. මේ මගේ ආසම කෑම. එයා දන්නවනේ. දේදුණු මේ අපල් ගේන්න කිව්වේ අනිත් අශ්වෙන්ටත් කන්න දෙන්න. ඔය ඇති. දැන් ඔයා පස්සට යන්න. කොහොමද මික්මක්? අඩු ගානේ ඔයා හරි කතා කරනවා. සමහර අය වෙනස් වෙලා. මොනවාද මේ කියන්නේ? යකඩ කතා කිව්වා මගේ කෝඩුව කතා කරන කෝටු ටිකක් ගෙනත් දෙනවයි කියලා. දැන් මං ඒක ඇහුවාම එයා හැසිරෙන්නේ මාව නිකන් අඳුරන්නේ වගේ. ඔයා යාව තරහා ගැස්සුවද? මම එහෙම දෙයක් කාලෙකට කලින් නම් වෙන්න ඇති. අනේ යකඩ කතාට කියන්නකෝ මගේ වැඩේ කරලා දෙන්න කියලා. අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි. අපි යකඩ කතා හම්බෙන්න යන්. එතකොට මේ ඇපල් කෝඩේ ඒක දේදුනට ගිහින් දෙන්නේ නැද්ද? බය නැතුව ඉන්නකෝ. වැඩි වෙලා යන්නේ නැහැ. ඔයා ඒක කරනවද? හරි යමු. ඔයාගේ පොරොන්දුව නම් ඉෂ්ට කරයි කියලා හිතෙනවා. මම කවුද කියලා දන්නේ නැද්ද? නෑනේ. මේ මාත් එක්ක විහිළු කරනව නෙමෙයිනේ. ඒ වල යකඩ කටාට පහර දෙන්න යන්නේ. ඇයි ආ දුවන්නේ නැත්තේ? අව්! අව් 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 අව්! 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 ඉති අන්තන් ඉවල ගියා. එයා තාම පොඩි නිසා තමයි මගේ සද්දට රැවටුනේ. ඔයා කවුද? ඔයා මාව අඳුරගත්තේ නැද්ද? නෑනේ. මේ අපිනේ පුංචි පෝනියා මික්මැක් මම යකාරි. නෑ මට කාවවත් මතක නෑ. මට මතක මොකක් හරි වැදුනා කියලා විතරයි. මෙන්න මෙතනට. ඔයාගේ ඔළුවට වැදුන පාර නිසා මතකේ නැති වෙලා. පව් යකඩ කටා. මගේ නම යකඩ කටාද? හරි විහිළු නමක් නේ. ඇයියනේ? ඔයානේ බීවර්ලගේ නායකයා. එයාලගේ බැම්ම දැක්කාම සමහර විට මතකේ ආපහු වෙයි. ඉතින් අපි එන යන්. ඒක තියෙන්න නම් මේ පැත්තේ. හරි. අනේ එතකොට මගේ කෝඩුව ටිකකින්ලක කුණාටුවක් ඉන්නයි හදන්නේ. යකඩ කටා නැති නිසා ඔයා තමයි දැන් අපේ නායකයා. දැන් ඉතින් අපි කරන්න ඕන දේවල් ඔයා කියන්න. හොඳයි. ඉන්නකො ටික අපිට පුළුවන්. නේ ඒක හරියන්නේ. මම කල්පනා කරලා කියන්න. දැන් අපි ලීගෙනල්ලා මෙතනට දැම්මොත් ඉන්න. අපි තව ලී ටිකක් බැම්මට එකතු කරමුද? එහෙම හොඳයිනේ. නැත්තම් මේ බැම්ම ආරක්ෂා කරන්න උඩින් තව බැම්මක් හදමුද? හරි. අර තියෙන ලොකුම ගහ කපලා දාන්න. ඒක ගෙනල්ලා බැම්මට උඩින් වතුරට දාන්න. ඊට පස්සේ කරන දේ පස්සේ කියන්න. මේ විලාක යකඩ කටා නම් ওই වගේ දෙයක් කරයිද? කරයිනේ. ඒකින් වැඩක් නෑනේ. ඊ මං කියව දේ කරනවා. ඉතින් ඔයාට මේ බැම්ම මතකයිද කියන්නකෝ. මේ මට මේක පොඩ්ඩක් බලා ගන්න දීලා කරදර නොකර ඉන්නවද? ඔයානේ කරදරකාරයා. පොරොන්දුව ඉෂ්ට කරන්නේ නැහැ. යකඩ කතා අන්න වෙලාවට බැරිලා. අනේ හොඳ වෙලාවට ඔයා ආවේ. අපි උගාක් බය වෙලා හිටියේ. කොහෙද ගියේ? මේ කුණාට වෙන්න කලින් අපි බැම්ම ආරක්ෂා කරන්න ඕන නේද? අපි මොකද කරන්නේ? ඔයා තමයි ඒක කියන්න ඕනේ. මං අතරමං වුණා. ඊට පස්සේ මේ යකාරි එයාගේ පෝනියයි කොහාවයි හම්බ වුණා. අයියෝ මම කාක්කෙක් කනේ. යන්නකෝ. ඔයාට මතකද ලොකු දතා? නැත්තම් කිරි දතා හරි අනිත් අය හරි? යකඩ කටාට අනතුරක් වෙලා එයාගේ මතකේ නැති වෙලා. එයාට ඔයාලා කවුරුවත්ම අඳුරගන්න බෑ. අනේ අපුයි එහෙම දෙයක් උනේ කොහමද? මේ ඔයාට මාව මතකයි නේද? මේ මම ලින්ඩන් රැලි ඉන්න ලස්සනම කොල්ල. කතා කරලා වැඩක් නැහැ. එයාට අපි කවුරුවත්ම
අඳුර ගන්න බෑ. ඒ හින්දා අපිට දැන් එයාගෙන් කිසිම වැඩකුත් නැහැ. අයියෝ. උනාතු ළඟ ළඟ ඉන්නවා යකඩ කතා. අපි දැන් මොකද කරන්නේ? මං කොහොමද දන්නේ? මට කිසි දෙයක් මතක නෑනේ. මේ වැඩේ හරියන්නේ නැහැ. අයින් වෙන්න! ඔන්න මේ හැමෝම දැනගන්න මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේක උනේ මගේ වැරද්දෙන්. යකඩ කතා වගේ නායකයෙක්ගේ තනගන්න එක ඉතර ලේසි නේ. මෙයාලට පුළුවන් වේද කුණාටු වෙන්න කලින් මේ ගහ කපලා අයින් කරගන්න? එහෙම වුණොත් හොඳයි. නැත්තම් වතුර වැඩි වෙනකොට ගහ වතුරට ගහගෙන යයි. එතකොට බැම්මත් කැඩිලා යයි. අපිට ඉක්මනටම ඔයාගේ මතකය ආපහු ගන්න වෙනවා යකඩ කටා. ඒක ඇත්ත. ඒත් කොහොමද? වැඩේට ගොඩක් වෙලා යයිද? අපි දෙන්න අර ඇපල් ටික අරන් යන්නත් ඕන. පුංචි පෝනියා, ඔයා හොඳ අදහසක් දුන්නේ. මේ අහන්න, ඔයාලා දන්නවද යකඩ කටා වැඩියෙන්ම කැමති මොනවටද කියලා? එයා කැමති හැම දෙයක්ම සැලසුම් කරන්න. අපිට අන කරන්න. අපෙන් වැඩ ගන්න තමයි ගොඩක් කැමති. ඇයි ඉෂ්ට කරන්නේ නැති පොරොන්දු දෙන්න කැමති? එතකොට එයා කන්න කැමතිද? එයා කන්න කැමති හොඳටම ඉදුනේ කළු බේරි. කන්න කැමති දේ අහලා මොනවා කරන්න දානේ? ඔයා ටිකක් ඉවසලා ඉන්නකෝ. රසයකින් සුවඳකින් මතකේ ලැබෙන්න පුළුවන්. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මේ ඔයාලා දන්නවද? අන්න අර කන්ද මුද්‍රි තමයි මේ පැත්තේ තියෙන රසම කළු බේරි හැදෙන්නේ. ඉතින් කියන්නකෝ ඔයාට මොනවා හරි මතක් වෙනවද? දැන් ඇති ටිකක් නිදා ගන්න ඕනේ. දැක්කනේ බඩ පෙලෙන්න කාලා දැන් මෙතන නිදා ගන්නවා. එතකොට මගේ කූඩුව හදන්නේ මාත් කැමති මගේ කූඩුවට වෙලා උණුහුමට නිදා ගන්න. එයා ඉන්න තත්ත්ව නිසා විවේක ගන්න එක හොඳයි. කුණාටුව ළඟ ළඟම එනවා. ඒයි මාව අතාරින්න. අනේ එයා හීනෙන් බය වෙලා වගේ. නෑ එපා මට කුළු හරක් පංගර දිගේ යන්න බෑ. ඔයා හීනෙන් බය වෙලා කෑ ගැහුවා. ඔයා කුණුහරක් මංකඩක් ගැන කිව්වා. මොකක්? මන් දන්නවා. ඔය කියන්නේ කුළුහරක් වතුර බොන්න ගඟ ළඟට යන පාරනේ. එතනදි තමයි ඔයාට මොනවා හරි වෙන්න ඇත්තේ. අපි එතනට යමු. සමහර විට වාගේ මතකය ආපහු ලැබෙයි. එහෙනම් ඉක්මනට යමු. මගේ පස්සෙන් එන්නකෝ. මේ තියෙන්නේ නම් කුණුහරක් ගැඩි සලකුණු තමයි. මේව ටිකක් වෙනස්නේ. දැක්කද යකඩ කටා? මේ තියෙන්නේ ඔයාගේ ගැඩි සලකුණු. ඒ කියන්නේ මෙතන තමයි තන. තේරුණාද මගේ වටිනාකම? මම විතරයි මේ මංකඩ ගැන දැනගෙන හිටියේ. මං ගැන සුළුවට හිතන්න එපා. මම මේ කැලෑවේ නොදන්න තැනක් නෑ. හරි ඉතින් ලොකුකම් කියවන්න ඕනේ නෑ. ඉස්සරහා තව අඩි සලකුණු තියනවාද කියලා මම බලන්නම්. ඔයා මෙතනට වෙලා කල්පනාවෙන් ඉන්න. කුණුහරක් එනවා. උන්ට දුවන්න. අයින් වෙන්න යාලා ළඟම එනවා. දැන් මොකද කරන්නේ? අපි පාරෙන් අයින් වෙන්න ඕනේ. එපා. එයාලා ඔක්කොම ගියා වගේ. හොඳ වෙලාවට පැනගත්තේ. ඒ යකඩ කටා. ඇයි මේ? යකාරේ යාළුවනේ මගේ මතකය ආපහු එනවා වගේ. කුණාටුවට කලින් දියාල ළඟට ගිහින් බලන්න තමයි මම මේ පාරෙන් ආවේ. පස්සේ මොකද්ද? හැබැයි ඉතින් මම හිතුවේ නෑ ආපහු මේ පාරෙන් යනකොට කුළු හරක් දුවගෙන එයි කියලා. එකපාරටම එයාලා දුවගෙන ආවා. එයාලගේ කුරවලට විසිවෙච්ච ගලක් මගේ ඔළුවේ වැදුනා. හරියටම මෙන්න මෙතන දැන් සේරම මතකයි. අපි ඉක්මනට මෙතනින් යමු. එයාලා ආපහු වෙන්න පුළුවන්. ඒක ඇත්ත. අනික බැම්ම හදාගන්න ඔයාගේ උදව්ව ඕනේ. මගේ කූඩුව හදලා ඕනේ. අපි
අපි ඉක්මනට යමු. ඉක්මන් කරලා ඔය කපපු කැලි ටික අරගෙන එන්න. පවුර දෙපැත්තේ තියෙන උසාත කොට කරලා දාන්න කට්ටියක් යන්න. යකඩ කටා ඔයාට දැන් සම්පූර්ණයෙන්ම සනීප වෙලා හරි සතුටුයි. ඇත්තටම මාව සනීප කරේ යකාරේ පුංචි පෝනියයි කළු කපුටයි. මේ වැස්ස ඉවරුණාට පස්සේ මං ඔයාගේ කූඩුව හදලා දෙන්නම්. හරිනේ? ඒවනම් කමක් නෑ. ඇති අන්ත මතක් වුණා. කුණාටු එන්න කලින් අපි ආපහු ගෙදර යමු යකාරී. ඒකනම් හොඳ අදහස. එහෙනම් යන්න. ඔයාට ගොඩක් ස්තුතියි යකාරී. අපි ආපහු එන්නම්. ඇත්තමයි යකඩ කටා ඔයා අපි බැම බේරගත්තා. දැන් වතුර වැඩි වුණත් බය වෙන්න දෙයක් නෑ. හරි. දැන් මං ඔයාගේ කූඩුව හදන්නම්. මොකද මං පොරොන්දුවක් දුන්නොත් ඉෂ්ට කරනවනේ. යකාරි ඔයා අශ්වයින්ට ඇපල් ගෙනාවද? අමතක වුණානේ. සමා වෙන්න දෙදුණු. හැබැයි අද වෙච්ච ලස්සන සිද්ධියක් ගැන කියන්නම්. සිද්ධ වෙච්ච හැමදේම මට හොඳට මතකයි. මං කරන්නේ යකාරී මට නම් මෙයාලා විශ්වාස නැහැ. අනේ ඔයා බය වෙන්න එපා. ඉත්තකූරුයි දඟරලේ විදින්න දක්ෂයි. එයාලා හරි දක්ෂයිනේ. වැරදුනා. ඔයාලා දෙන්නටම. දඩයක් කාර්යයක් කිව්වට කෙලින් විදින්නත් බෑ. එහෙම කියන එක වැරදි දෙයක් දුණු. වැරද්ද අපේ නෙමෙයි. ඉලක්ක හෙල්ලෙනවනේ. ඒක ඇත්ත. ඉලක්ක උලඟට හෙල්ලෙනවා. ඒක උලඟට හෙල්ලුණා ගහක කොලයක්වත් හෙල්ලෙන්නේ නැහනේ. මොකක් හරි කරන්නකෝ යකා. ඉන්නකෝ මම බලන්නම්. පරිස්සමෙන් යකාරී. දැන් දැක්කන එක සැරයක් කියලා විදුප හැටි. හරි. මම දන්නවා කරන්න ඕනේ දේ. දෙන්නම සමානයි. නෑ වනේ. මගේ එක මෙතන ළඟයිනේ. නෑ මගේ එක. ඕන්නම් මැනලා බලන්න. මගේ තීරණයට එකඟ නැත්තම් ඊට පස්සේ මම එන්නේ නැහැ. ඒත් සමනලා හරියන්නේ නෑනේ. දක්ෂයා කවුද කියලා දැනගන්න නැපෙයි. ඔයාලා දෙන්නම දක්ෂයෝ. ගෝත්‍රයෙන්ම දක්ෂ ඔයාලා. මම හරි නේද වටුණු පමා. දැක්කද? එයත් ඒකට ඔව් කියනවා. ඒ විහිළුවකට අරගත්ත විකාරේ. මට නම් එයා කියපු එක තේරුනේ නෑ. හරි එහෙනම්. ආයෙත් තරඟ තියලා බලමු. හරි. හැබැයි ඉලක්කයට ගන්න අරක නෙමෙයි. ඒකේ කිසිම විනෝදයක් නෑනේ. අපි කලුකුම් දඩේමේ යමුද? කලුකුම් දඩේමේ යන්නේ පුංචි බබාලානේ. ගෝන්නු දඩේම. අන්න දඩයක් කාරයින්ගේ වැඩක්. කාටද දැන් ඔයා පුංචි බබා කිව්වේ? අනික ගෝන්නු දඩේම හරිම ලේසි වැඩක් නේ. අපි වලහෙක් දඩයන් කරමු. ඒක භයානක වැඩක් නේ. වලහෙක්ව? විකාරදානේ? වලස් දඩේම ඒක ලේසි වැඩිනේ. හරි එහෙනම් එක්කෙනෙකුට එක ඊතලයේ දෙන්නේ. කෙනෙකුට එක ඊතලයේද? ඒක හොඳයි. මම වලහෙක් දඩයන් කරගෙන ආවහම මගේ තාත්තත් ආඩම්බර වෙයි. දෙන්නමයි මෝඩ වැඩේ නවත්තලා දානවද? කටවහගෙන ඉන්න දෙදුණු. මේක අපි දෙන්න අතර තියෙන තරගයක්. ඉත්තකූරු කිව්වා හරි. මේක දඩයක් කාරයන්ට අයිති වැඩක්. මේ වැඩේ නම් කරන්න දෙන්න බෑ. බැරි වෙලාවත් ඇත්තටම වලහෙක් හම්බුනාට ඉත්තකූරු හරි හිතුවක්කාරයිනේ. දඟරලිගේ වැඩත් ඉතින් එයාටම ගැලපෙනවා. අපි මේක නතර කරවන්න ඕනේ. මොකද්ද කරන්නේ? ඔයා බයයිද? පොඩි ළමයි ඉතින් බය වෙනවානේ. මම මොකටද බය වෙන්නේ? මං කිසි දෙයකට බය නැහැ. මෙයා මට වැඩ දානේ. ඇයි? ඔයා බයයිද? මොකක්? ඔයාලා තමයි මාව බය කරන්නේ. මීට කලින් ආවලා එක දඩයම් කරලා තියනවද? දඩයම් කරලා තියනවා. ඇත්තටම කී සැරයක්ද? කීප සැරයක්. යාළුවනේ මට වැදගත් වැඩකට ඔයාලගේ උදව් ඕනේ. මේක කරන්න අපිට බෙදිලා යන්න වෙනවා. එහෙනම් ඔයා ගඟ ළඟ තියෙන කැලෑවට යන්න. එහෙන් මොකද්ද කරන්නේ? එතනට ගියාම කරන්න ඕන දේ මෙන්න මේකයි. මේ කාලේට මේ වගේ තැන්වල තමයි වලස්සු ඉන්නේ. මොකද සැමන් මාළු බිත්තර දාන්න ගඟට එන්නේ මේ කාලේටනේ. තාත්තා කිව්වා වලස්සු සැමන් මාළු ගොඩක් අල්ලන් කනවලු. ඔව් ඒක ඇත්ත. ඔයා හිතන්න එපා මම මේ දේවල් ගැන දන්නේ නැහැ කියලා. දැක්කද අදිසලකුණු? මට තියෙන උකුසියස් හොඳ දඩයක් කාරේ එහෙමයි. මේ වලස්සඩියක් හොඳටම විශ්වාසයි. ලොකු වලහෙක් වගේ. මේ අඩිය දැක්ක ගමන් ඒක තේරෙනවා. තාත්තා ඒ දේවල් මට කියලා දුන්නා. ඔයා ඉස්සරහින් යන්න ඉත්තකූරු. පොඩි අය මුලින් යන්න ඕනේ. මං වැඩි හිටියට ගරු කරනවා. එහෙනම් දෙන්නම එකටම යමු. හරිනේ?
ඉන්නවා. එයාලා අනිවාර්යෙන්ම මේකට රැවටෙනවා. එයාලට පේන්න ඉන්න හොඳ නෑ. එතකොට එයාලා සැකහිතයි. එයාලා මේ කිට්ටුව නෑනේ. ඒ මොකද්ද? මොකටද? නෑ උලඟ වෙන්න බෑ. කිසිම මොහොක් කිල්ලෙන්නේ මේ ගෝණෙක් නේ. අන්න වගේ ඉතලේ. ඔයාගේ එකත් එතනම තියෙනවා. ඒ ඉතල ඇවිදිනවා ඔයත් දැක්කද? දැක්කා. ඉන්න මං අල්ල ගන්න. අන්න යනවා. මේ සිද්ධ වෙච්ච දේ ගැන කාටවත් කියන්න බෑ. ඒක හොඳයි. කිව්වත් විශ්වාස කරන එකක් නැහැ. මම හිතන්නේ උලඟට ඊතල ගහගෙන ගියා. ඔව් උලඟට වෙන්න ඕනේ. එයාලා වැඩේ අතාරින්නේ නෑ. මේ දෙන්න හරිම හිතුවක්කාරයිනේ. තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. අපි එහෙනම් අනිත් වැඩේ කරලා බලමු. මේ පයින් ගෙඩියක් වැටිලා. අපි කල්පනාවෙන් ඉමු. මන්නම් ටිකක්වත් බය වුණේ නෑ. මමත් එහෙමයි. අපි මෙතනට කලින් උත්තාවනේ. මොනවද කියන්නේ? දැක්කද මේ අඩි? මට එහෙම ලේසියෙන් වර්ධින්නේ නෑ. ඉන්න. මොකක්? මෙයාලා එකම තැන වටේට යනවා කියලාවත් තේරෙන්නේ නැද්ද? ඉත්තකුරු කවදාවත් එයාගේ වැරද්දක් පිළිගන්නේ කෙනෙක් නෙවෙයිනේ. දෙසරයක් ගියාට පස්සෙවත් ඒක තේරුම් ගනීනේ. අයියෝ, මෙයාලා තුන්වෙනි වතාවටත් එකම දේම කරනවා. මම එයාලට කතා කරන්නම්. විදින්න එපා. මම බලහෙක් නෙවෙයි. දේදුණා මම දන්නා ඔයා කියලා. දඩයක්කාරව වටපිටාවගෙන කල්පනාවෙන් ඉන්නේ. ඒක නෙමෙයි මං ඔයාලගෙන් අහන්න ආවේ. වලහෙක්ව හොයාගත්තද? අපි වලහෙක් පස්සෙන් යන්නේ. ඒයි ඔයා යාගේ අඩිසලකුණු මකලා දානවා. සමාවෙන්න. එයා ලොකු වලහෙක්. එයාව දැක්කද? තාම නෑ. හැබැයි මේ අඩි වලින් කියන්න පුළුවන්. එයා හරි ශාලයි. තාමත් හිතන්නේ මේක ඇත්තක් කියලා. මෙහෙම ගියොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි. අපි ආපහු ගමට යමු. ගිහින් සෙල්ලමක් කරමු. ඔයා දේදුවෙක් යන්න දඟලරි. මම මේ වැඩේ තනියම කරන්න. මම බය නෑ. මමත් බය නෑ. මම එළිය වෙනකන් හරි දඩයමේ යනවා. එක්කෙනෙක්වත් වැඩේ අත්හැරින්නේ නැහැ. අපිට වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා. ඉන්නකෝ මම ඉක්මනටම එන්නම්. මේ වතාවේ නම් එයාලව ඇත්තටම බය කරන්න ඕන පුංචි පෝනියා. මේ වැඩේ දුර ගියා වැඩි. මොකක්ද මේ? මම අර පැත්තට යන්නම්. ඔයා මේ පැත්තට යන්න. සද්ද දෝංකාර දෙනවද? නතර වෙන්න බලහා. ඔය පැත්තේ පාරක් නෑ යන්න එපා. ඉක්මනට යන්න කාරි. ඒ
බලහට නම් තරහා ගිහිල්ලා එයාලට මොනව කරයිද දන්නේ ඒ වලස්තඩිය මෙහෙට එනවා හරියන්නේ අපි මේ පැත්තෙන් යමු මට ඔයාලට කියන්න දෙයක් තියෙනවද කරලි? ඌව ලස්සන දෙයක් කළා නැහැ. මම මේ දෙක කරගෙන ලොකු වැරද්දක්. අපි එකතු වෙලා වැඩ කරමු. ලෑස්ති වෙන්න කරලි. මම ලෑස්තිද ගුරු? මේ දෙන්නම මෙහෙ බලන්න. යකාරි අපි ඔයාලව ඔතනින් බේර ගන්නම්. ඔයා මගේ උඩ හිසෙන් නගින්න. එතකොට ඔයා මොකද කරන්නේ? ඉක්මනට. මං ඉවරයි. ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා අපිව බේරගත්තා. අපිව ඇදලා ගත්තේ පුංචි පෝනියා. අදට දඩයම් ඉවරයි. දැක්කද? මේ තියෙන්නේ තාම අරස්සරි සලකුණු. අපි දෙන්න කොහොම හරි වල එක්ක හොයාගත්තනේ. අපි හොඳ දඩයක් නෑ ඒ කතාව ඕනේ. ලියලා නම් හදන්නේ නැහැ. ඒව බොරු වඩි සලකුණු. බොරු වඩි සලකුණු? මොකක්? අර දැක්කද? අපි තමයි ඒව හැදුවේ. අපේ වැරද්ද තේරුණා. අපි දැන් යන්. කොහොමුණත් අපි දෙන්නම නිර්භීතයි. ඒ කතාව ඇත්ත දඟරැලි. දවසක් පුරාම වලහෙක් හොයන එකත් හරි නිර්භීත වැඩක්. දැන් හරියට හරි. සමයි. එහෙම සම වෙලා හරියන්නේ නැහැනේ. ඉත්තකුරු ආයෙත් පටන් ගන්න එපා. දඟරැලි. එයාලා කියන දේ හරි. අපි කරන දේ වැරදි. ඇත්තටම අපි දෙන්නම දක්ෂයි. අති දක්ෂයි.